මිහි පිට ඉන්න උසම සත්වයා තමයි ජිරාෆ්. ගස් මුදුන් වලට ලේසියෙන්ම ළඟා වෙන ජිරාෆ්ට දියපොදක් තොල ගාන එක නම් ලේසි දෙයක් නෙමෙයි. ඒත් උන්ට ඊට වඩා ලොකු අභියෝගයක් තියෙනවා. ඒ ගුරුත්වාකර්ෂණයත් එක්ක හැප්පෙන එක. ගුරුත්වාකර්ෂණය නිසායි දියර පහළට ගලන්නේ. ඒත් ඒක ඉහළට යන්න නම් ගුරුත්වාකර්ෂණයට විරුද්ධව බලය යොදන්න ඕනේ. උස වැඩි වෙන තරමට යොදන්න ඕනේ බලයත් වැඩි. වැඩුණු ජිරාෆ් කෙනෙක්ට හදවතේ ඉඳන් මීටර් 2ක් විතර ඉහළට රුධිරය පොම්ප කරන්න වෙනවා. ඒකට උට උදව් වෙන්නේ අධික රුධිර පීඩනය. ජිරාෆ්ගේ රුධිරයේ පීඩනය අනිත් ශීරපායි සත්තුන්ට වඩා ගොඩක් වැඩි. මිනිසුන්ගේ වගේ දෙගුණයක් විතර. ඒ වගේ පීඩනයක් කිසිම සතෙක්ටවත් මිනිසෙක්ටවත් ඔරොත්තු දෙන්නේ නැහැ. එහෙම වුණා නම් කකුල් ඉදිමෙන්න පුළුවන්. වකුගඩු වලට මොළයට පවා හානි වෙන්න පුළුවන්. එහෙනම් අධික රුධිර පීඩනයක් තියාගෙන ජිරාෆ් කොහොමද නොනැසී ඉන්නේ? ඒකට පැහැදිලි උත්තරයක් තවමත් මිනිස්සුන්ට නැහැ. ඒත් අධ්‍යයනයන් වලින් වැදගත් දේවල් හෙළි වෙලා තියෙනවා. වැඩුණු ජිරාෆ් කෙනෙක්ගේ හදවතේ බිත්ති ඝනකම් වුණත් හරිම නම්‍යශීලී. අධික රුධිර පීඩනයට මිනිසාගේ හදවතේ බිත්තිත් ඝනකම් වෙනවා. ඒත් ඒවා නම්‍යශීලී නැති නිසා රුධිරය හරියට පොම්ප කරන්න බෑ. ඒත් ජිරාෆ්ට නම් ඒ ගැටලුව නෑ. ඉතින් අධික රුධිර පීඩනයක් තියෙන ජිරාෆ් වතුර බොන්න ඔළුව පහත් කරද්දී අධික රුධිර ධාරාවක් උගේ මොළයට ගිහින් උට හානි වෙන්නේ නැද්ද? එහෙම වෙන්නේ නැහැ. ඒකට උදව් වෙන එක දෙයක් තමයි ඌ වතුර බොද්දී ඉන්න විදිහ. ඌ ඔළුව පහත් කරද්දී කකුල් ඈත් කරන නිසා මොළයයි හදවතයි අතරේ සිරස් අතර තියෙන දුර අඩු වෙනවා. අනිත් අතට උන් එක පාටම ඔළුව උස්සද්දී රුධිර සැපයීම අඩු වෙලා කලන්ත දාන්නෙත් නෑ. එහෙම නොවෙන්නේ උගේ ධමනි නිසා. බෙල්ලේ ධමනි වලට සාපේක්ෂව කකුලේ ධමනි වල බිත්ති ඝනකමෙන් වැඩි, විෂ්කම්භය අඩුයි. ඒ වගේම උගේ ධමනි වටේට මුදු හැඩැති මාංශ පේශී තියෙනවා. ඒවා හැකිලෙන නිසාත් දිගෑරෙන නිසාත් රුධිර ගමනය පාලනය වෙනවා. ඒ ක්‍රියාවලිය ඉදිමුම වළක්වන්න දාන මේස් වලින් වෙන ක්‍රියාවලියට සමානයි. ඒ නිසායි අධික රුධිර පීඩනයට උන්ගේ කකුල් ඉදිමෙන්නේ නැත්තේ. ජිරාෆ්ගේ රුධිර සංසරණ පද්ධතිය ගැන අධ්‍යයනය කරන එක අධි රුධිර පීඩනයට අලුත් විසඳුම් හොයාගන්න උදව් වෙයි. ඒ වගේම අභ්‍යවකාශය තරණය කරන ගගනගාමීන්ගේ ඇඳුම් වැඩි දියුණු කරන්නත් ඒක උදව් වෙනවා. පීඩනය ශුන්‍ය තැනක් වන අභ්‍යවකාශයේ ගගනගාමීගේ ඇඳුමෙන් නිපදවන පීඩනයෙන් තමයි එයාගේ දිවි රැකෙන්නේ. ඒ දේවල් කරන්න මිනිසා සමත් වුණත් නැතත් අපිට පීඩනයක් වන අධිරුධිර පීඩනය ජිරාෆ්ට පීඩනයක් නොවන විදිහ ඇත්තෙම පුදුමාකාරයි. ඔයා මොකක්ද හිතන්නේ? මේ අපූර්ව හැකියාවන් ජිරාෆ්ට ලැබුණේ පරිණාමයෙන්ද? නැත්නම් එය නිර්මාණයක්ද?